හැමදෙනාම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අද අපි ගොඩක් වෙලාවට මිත්‍රවරුනි අපි ගොඩක් වෙලාවට පැණි කොමඩු කාලා පැණි කොමඩු කෙරී සුදු මදේ තිබෙන්නා නැත්නම් ලෙල්ලේ තිබෙන්න සුදු පාට මදේ විසි කරනවා. ආන්ගේ මදේ අපි හරියට අපි කනවා නම් ශරීරයේ ගුණයි ඒක ඇඟේ තිබෙන්න විස බීජ පවා මර්ධනය කරන්න පුළුවන් ක්‍රමවල සුදු පාට මදේට. ඒකෙන් මම ඒකෙන් කල්පනා කරා ඔය කටියට හොඳ කෑමක් ගෙන රැගෙන එන්නට. ඒක නිසා රසම රස පැණි කැවිල්ලක් හදන්න දුනා. ඒ වගේම මේක හොඳින් සුද්ධ කරගෙන මේ වගේම මේක හොඳින් පොඩි පොඩි කෑලි වලට කපාගෙන ඊට පස්සේ හොඳින් හොඳ මේක ඇලතුරකට දාමලා හොඳට උණු වෙන දෙයක් අත්ෙන් දීලා මේක හොඳට මේ තඹගෙන ටික වතුර අඩු වීගෙන එනකොට මේකට හොඳට සීනි එහෙම කවලම් කරලා ඉතින් මේක හොඳින් සීනි හොඳට කවලම් කරලා හොඳට කාල් කාගෙන හොඳට මේ වතුරේ ඊට පස්සේ වතුර ටික අඩිය හිඳෙනකම් හොඳට මේක කරන්න ඕනේ. හිඳගෙන හරියම කිසි උකු වගේ ගතියකට එනකම් හොඳට මේක කාල් ගන්නවා කරන්න ඕනේ. හොඳට එහෙම මේ කාල් ගන්න හොඳට මේ කාල් ගන්න ඕනේ. කාල් ගාගෙන ඒ වගේම යම් කිසි විදියකින් තදට ඇලෙන ගතියකට එනකොට මේක ඉතින් හොඳම තමන් ඒ ලිපන් ගෑස් එක ඔෆ් කරලා හොඳින් මේක තඹගෙන මේක අයින් කර ගන්න ඕනේ. වෙනම භාජනයකට දාලා ටික වෙලාවක් තියන්න ඕනේ. ඔය කට්ටිය කාලා තියෙනවා. මම හිතන්නේ මේ මඤ්ඤොක්ක වුණත් තඹලා ඔය දෙල් වුණත් හොඳට බැදලා පැණි එහෙම හොඳට වක් කරලා කාලා තියෙනවා අන්න ඒ වගේ හොඳට රහට මේ කන්න පුළුවන්. හොඳ කෑමක්. ඉතින් මේ කෑමක ඔයාලට හොඳ නම් ඉතින් ඔක්කොම ඉතින් කමෙන්ට් කරන්න මේ වීඩියෝ එක හොඳ නම්. ඉතින් මේ වාගේ අලුත් විදිහ අයිටම් රැගෙන එන්න අලුත් විදිහ කෑම වර්ග රැගෙන එන්නට අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න හැමෝම. ඉතින් එහෙනම් හැම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ඔයාලත් මේ වගේ කෑමක් හදලා බලලා හොඳයි නම් කමෙන්ට් කරන්න මේ හොඳ රස බලන්න ඔයාලත්